සීතලම සීතලයි. හරිම ලස්සනයි කොළම කොළ පාට. තර්ඩ් එකේ රිසර්ච් තමයි දාලා තියෙන්නේ. දැන් නම් සබ්ජෙක්ට් මොනවාද කියලාවත් මතක නැහැ. රිසර්ච් බලන්න ආවද? එතනට වේව එක හරිම ලස්සන. රස්නි පිට තේ එකක් බීලා මොනවා හරි හායි කොහමද ඔයාලට? ඔන්න ගොඩ දවසකට පස්සේ තමයි මම vlog එකක් කරන්නේ. මොකද මම මාසයක්ම ගෙදර තමයි හිටියේ. ඉතින් වැහැලා කරලා ආපදා එක එක දේවල් වෙලා අපිට මාසයක්ම ඔන්ලයින් ලෙක්චර්ස් තමයි තිබුණේ. මම දැන් සතියක් වගේ වෙනවා බදුල්ල ඇවිල්ලා. බදුල්ල ඇවිල්ලා සතියක් වගේ වුණාට ගිය සතියේ තමයි මම හරිම ස්ට්‍රෙස්ෆුල් සතියක් මම ගෙවලා දැම්මේ. මොකද මම මගේ බෝඩින් එක මාරු කරා, අලුත් තැනකට මූණා. ඉතින් වැඩ ගොඩක් එහෙම වුණා. දැන් තමයි මම ටිකක් සෙටල් වෙලා ඉන්නේ අලුත් තැනකට ඇවිල්ලා. ඉතින් කිසිම දෙයක් මම කරේ නැහැ මේ දවස් ටිකේ. ලොකු වැඩක් තිබුණෙත් නැහැ අපිට. කියන්නේ ලෙක්චර්ස් තිබුණේ නැහැ ලොකුවට මේ සතියේ. ඉතින් අද තමයි මම අලුත් තැනකට ඇවිල්ලා එතන සෙටල් වෙලා වැඩ ටික පටන් ගන්න හදන්නේ. අපිට මාසයක්ම ඔන්ලයින් ලෙක්චර්ස් තිබුණේ. හැබැයි එක්සෑම් මුකුත්ම තිබුණේ නැහැ. දැන් ඒ ටික එක දිගට එනවා. ඉතින් මම හිතුවා මේ දේවල් ටික ආපහු අලුතෙන් පටන් ගන්න ඕනේ කියලා පාඩම් කරන්න හෙන ගොඩක් තියෙනවා. ඉතින් කැම්පස් එකට යන්න තමයි හදන්නේ. මම දැන් ගෙදර ඉඳන් ආවට පස්සේ කැම්පස් එකට හරියට ගියම නැහැ. අද ජනවාරි 2 වෙනිදා. ඉතින් දැන් මම නැගිටලා අද අපිට ඔන්ලයින් ලෙක්චර් එකක් තමයි උදේම තිබුණේ. ඒකටත් ඉඳලා දැන් ලෑස්ති වෙලා කැම්පස් එකට යන්න තමයි හදන්නේ. මේ වෙලාවෙත් අපිට වහිනවා හරිම සීතලයි එළියේ. ඉතින් මට හිතුණා අද vlog එකක් කරන්න ඕනේ කියලා. අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මම දැන් රෙඩි වෙලා කැම්පස් එකට යන්න තමයි හදන්නේ. එහෙනම් දිගටම vlog එක බලන්න. පාඩම් කරන්න තමයි අද දවසේම තියෙන්නේ. වෙන වැඩක් නැහැ. පාඩම් කරන්න එක්සෑම් ටිකට ලෑස්ති වෙන තමයි තියෙන්නේ. කියන්න අමතක වුණානේ වීඩියෝ එක බලන්න කලින් මාව subscribe කරලා තියාගන්න. ගොඩක් බඩගිනි. මම ලෑස්ති වෙලා ඉවරයි. මම තාම උදේ ඉඳන් කාලත් නැහැ. දැන් 11ටත් ළඟයි. ඉස්සෙල්ලාම කැන්ටින් එකට ගිහින් කෑම කාලා ඉවර වෙලා ඊට පස්සේ වැඩ ටික පටන් ගමු. කාලා ඉවරයි. කාලා ඉවර වෙනකොටම අපේ රිසර්ච් දාලා කියලා ආරංචියක් ආවා. මම දැන් යනවා රිසර්ච් බලන්න. දැන් නම් තිබ්බ සබ්ජෙක්ට් මොනවාද කියලා මතක නැහැ. තර්ඩ් එකේ රිසර්ච් තමයි දාලා තියෙන්නේ. මම දැන් යනවා කැම්පස් එකේ උඩට රිසර්ච් මොනවාද කියලා බලන්න. මල් පාර දිගේ යන්නේ සෑහෙන කාලෙකින්. වැහැලා මේ ටික හරිම ලස්සනයි. කොළම කොළ පාටයි.
හොඳට අහගෙන හිටියොත් ඔයාලට ඇහෙනවා කුරුල්ල කෑ ගහන සද්දේ. මේ ටික හරියම නිස්කලංකයි. මම නම් කැමතිත් නෑ මේ ටිකේ ගස් ටික කපනවට. මේ මල් පාරේ ඉතින් හරියම නිස්කලංකයි. රිසර්ච් බලන්න ඇවිල්ලා. රිසර්ච් බලන්න ආවද? එක සබ්ජෙක්ට් එකක විතරයි රිසර්ච් දාලා තිබුණේ. හැම එකක්ම දාලා තිබුණේ නෑ. ඉතින් ඒක බලලා ඉවර වෙලා දැන් අපි යන් පාඩම් කරන්න. කැම්පස් එකේ උඩටයි පහළටයි යනවා කියන්නේ ඉතින් ලේසි වැඩක් නන් නෙමෙයි. කොහොම හරි මන් දැන් තමයි මගේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. මේ vlog එක මම අප්ලෝඩ් කරන්නේ මේ වීඩියෝස් අරගෙන සති 2කට 3කට විතර පස්සේ. ඉතින් මේ වැඩ පටන් ගත්ත දවසේ මට වැඩ ගොඩාක් තිබුණා. ප්‍රසන්ටේෂන්, ඊට පස්සේ එක්සෑම්, කොයිසස්, ප්‍රැක්ටිකල් ඔක්කොම ඒ මැදට ලෙක්චර්ස් හැමදේම එකට වෙලා තමයි තිබුණේ. පොඩි කාලයක් තමයි අපිට මේ ඔක්කොම ඉවර කරන්න හම්බෙලා තියෙන්නේ. ඉතින් මම එදා ඉස්සෙල්ලාම මම ලියාගත්ත මොනවාද ඉස්සෙල්ලාම මට කරලා ඉවර කරන්න තියෙන්නේ කියලා. මේ වෙනකොට නම් ඉතින් ඒ දේවල් වලින් ටිකක් ඉවර වෙලා තමයි තියෙන්නේ. ඉතින් මගේ කලින් වීඩියෝස් බලපු කීප දෙනෙක්ම මගෙන් අහලා තිබුණා මොකද්ද මේ ඇනිමල් සයන්ස් ඩිග්‍රී එක කියලා කියන්නේ. ඊට පස්සේ මොනවද ෆස්ට් එකේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රැක්ටිකල්. ඊට පස්සේ ගොඩක්ම අහලා තිබුණේ ජොබ් මාකට් එක ගැන. ඉතින් මං හිතුවා ඒකට වෙනම වීඩියෝ එකක් දාන්න ඕනි කියලා. දැන් ඉතින් මේ ඇනිමල් සයන්ස් ඩිග්‍රී එකට සිලෙක්ට් වෙලා ගෙදර ඉන්න නංගිලා මල්ලිලා තමයි මේ දේවල් ගැන ගොඩාක්ම හොයන්නේ. මගේ මේ වැඩ ටික පොඩ්ඩක් ඉවර වුණාට පස්සේ මම ඒ වීඩියෝ එකත් ඔයාලට අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරන්න. වැඩ ටිකක් ඉවරයි. දැන් නම් ටිකක් හවස් වීගෙන එන්නේ. 6ටත් ළඟයි. හොඳටම සීතලයි. දැන් මං යනවා කැන්ටින් එකට තේ එකක් බීලා එන්න. රස්නි පිට තේ එකක් බීලා මොනවා හරි කාලා ඊට පස්සේ ආපහු මගේ වැඩ ටික පටන් ගමු. සීතලම සීතලයි. සීතල නිසා මං හුඩි එකකුත් දාගත්තා. ඌව වෙල්ලස්ස කැම්පස් එක ඉගෙන ගන්න අපිට ඉතින් තේ එකක් නම් නැතුව බෑ. මම මේ දවස් ටිකේ සෑහෙන නෙස්කැෆේ බිව්වා. මෙහි ඉතින් උදේට දවල්ද රාත්‍රිද කියලා වෙනසක් නැහැ. සීතල හැම වෙලේම තියෙනවා. මේ දවස්වල නම් මීදුමකුත් තියෙනවා. මීදුම වැඩි ඇත්තටම වැස්සයි මීදුමයි සීතලේ ඉතින් වැඩ කරන්න අමාරුයි. හැම වෙලේම මොනවා හරි බොනවා, කැන්ටින් එකට ගිහින් මොනවා හරි කනවා. ඒක ඉතින් හරි ෂෝක් දෙයක්. මම මේ දැන් ඉන්නේ අපේ කැම්පස් එකේ අලුත් කැන්ටින් එකේ, අලුතෙන් ඕපන් කරපු කැන්ටින් එකේ. මෙතන මේ පේන view එක හරිම ලස්සනයි. මම වෙන වෙලාවක එතෙන්ට ගිහිල්ලාම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ කැන්ටින් එකට නිතරම වගේ මම එනවා. මොකද මම පාඩම් කරන තැනට මේ කැන්ටින් එක තමයි ළඟම. කොහොම හරි කැන්ටින් එකේ රස්නි පිට මොනවා හරි කාලා උණුවෙන් තේ එකක් බීලා මෙහෙම තමයි ඉතින් අපි වැඩ ටික කරගන්නේ. හවස් වීගෙන එනකොට කැම්පස් එකේ වල ළඟට යන්න තියනවා නම් ඒක හරිම ෂෝක්. මොකද එතන මාරම ලස්සනයි මීදුමත් එක්ක හවසට පේන view එක. ඉතින් මගේ වැඩ ටිකක් ඉවර වුණාම මම ඔයාලව අනිවාර්යයෙන්ම වල පැත්තටත් එක්කරගෙන යන්නම්. ඊළඟ vlog එකේ මම ඔයාලව කැම්පස් එකේ උඩට එක්කරගෙන යන්නම් මේ දවස්වල කොහොමද අපේ ලස්සන කැම්පස් එක තියෙන්නේ කියලා පෙන්නන්න. ඉතින් මම පාඩම් කරනකම් මන් ළඟ ඉන්න බවුස්ට කෑම එකකුත් දීලා එයාගේ කෝලන් ටිකත් බලලා ඉතුරු වැඩ ටිකත්
කරගෙන ඔහොම තමයි ඉතින් මං දවසේ ඉවර කරේ. එහෙනම් ඉක්මනටම අලුත් vlog එකක් අරගෙන එනකන් මාව subscribe කරලා තියාගන්න අනිවාර්යෙන්ම.